ප්‍රකාශ කරපු වැදගත් ප්‍රවෘත්තියත් මම හිතන්නේ අපි කාගෙත් සිත් තුළට විශේෂයෙන්ම විදේශ රටවල සේවය කරන සියලුම දෙමළ සිංහල හෝ මුස්ලිම් හෝ සියලුම අපේ ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළට දැන්වත් යා යුතු කාලය ලැබලා තියෙනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒකම සරත් මහත්මයා මම පසුගිය සතියේ පුවත්පතක දැක්කා මව්බිමට වසන්තය ගෙන යුද හමුදාපති සරත්. ලෝ දක්ෂතම යුද හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් සරත් ෆොන්සේකා බව ඉන්දිය ආරක්ෂක උපදේශක එම්.කේ. නාරායන් පසුගිය දිනක ප්‍රකාශ කරලා තිබෙනවා කියලා පසුගිය සතියේ පුවත්පතක සඳහන් කරා. මම හිතන්නේ මේ හැම දෙයකම පිටිපස්සේ මෙයත් සරත් අපේ සරත් ෆොන්සේකා මහත්මයාත් ප්‍රධාන චරිතයක්. ඕක ගැනත් අපි සඳහන් කරන්න මොන සරත් මහත්මයා. හොඳයි සංජය මේ යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් තනතුරේ ඉඳලා ජෙනරාල් තනතුරට උසස් කරනු ලැබුවා මේ යුද ජයග්‍රහණය සමගම එතුමාට උපහාර දැක්වීම සඳහා මම හිතන්නේ අපිට බොහෝසේ මෙතෙක්කල් බිහි වුණු හමුදා නායකයන් අතරින් ශ්‍රී ලංකාවේ බිහි වුණු සැබෑතම හමුදා සෙන්පතියා හැටියට සඳහන් කළ හැටි සරත් ෆොන්සේකා මහත්මයා එතුමා ඊටමත් දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව ප්‍රභාකරන්ගේ මේ මිලේච්ඡ කොටි සංවිධානය විනාශ කිරීමේ කාර්යයේ නිරත වෙමින් සිටියා. ඔහු ප්‍රකාශ කරන්නේ නිතරම මේ කොටි සංවිධානය කියන ත්‍ස්තවාදී වසංගතය ඊළඟ හමුදාපති තනතුරට හොබවන හමුදාපති වෙත බාර දෙන්නේ නැහැ කියලා. ඔහුගේ හමුදාපති තනතුර දරන කාලය ඇතුළත මේ විනාශ කරලා රටට සාමය උදා කරලා තමයි ඔහු විශ්‍රාම යන්නේ කියලා. මම හිතන්නේ ඔහු පිළිබඳව සඳහන් වුණු ලිපියක් මා පසුගියදා තෝරගන්න ලැබුවා මේ පුජ්‍යලයා පිළිබඳව සඳහන් කිරීම සඳහා මම හිතනවා ප්‍රේක්ෂකයන් සඳහාත් මේ ලිපිය ඉතාමත් වැදගත් වෙනවා කියලා මේ කියවීමෙන් ඔහු පිළිබඳව බොහෝ තොරතුරු අපිට දැනගැනීමට අවස්ථාව ලැබෙනවා. කිසිදා කිසිම ආයුර්කයෙන් පරාජය කළ නොහැකි ලොව ප්‍රමුඛතම දරුණු සහ බලවත් ගරිලා සංවිධානය ලෙස ලොවම පිළිගෙන තිබූ LTT සංවිධානය සම්පූර්ණයෙන්ම යුදමය අතින් පරාජය වූ ශ්‍රී ලංකා යුද හමුදාව ලොව දක්ෂතම ගොඩබිම් සටන් හමුදාවක් බවට පත් කරවීමට ලුතිනල් ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්මයා සමත් වූ බව අද රණවිරුයෝ ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වා හමාරය. ඒ අනුව ලොව දක්ෂතම යුද හමුදාපති වශයෙන් දෙස් විදෙස් ඇගීමට ලක් වූ ලුතිනල් ජෙනරාල් සරත් ෆොන්සේකා 30 වසරක ඊළාම් යුද්ධයේ ජයගෙන මිලේච්ඡ කොටි සංවිධානයේ සහ මුලින්ම පරාජය කිරීම තුළින් එම ඓතිහාසික විජයග්‍රහණයේ ප්‍රධාන නිමුසෙන්පතියා බවට පත් වී ඇති බව අතිශෝක්තියෙන් යුතුව පවසනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායක සහ සේනාධිනායක වශයෙන් ත්‍ස්තවාදයේ මුල්තුපා දැමීම සඳහා වන ඍජු නියෝග සහ ඊට අවශ්‍ය සීළු බලතල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමෙන් අනතුරු ආරම්භී සිව්වෙනි ඊළාම් යුද්ධයේ හෙවත් කොටි ත්‍ස්තවාදයේ මෙම ලක්දරණි මුලින් උපුටා දැමීමේ අවසන් යුද ක්‍රියාන්විතය වසර 2කමාරක පමණ කෙටි කාලයකදී සාර්ථක නිමා කිරීමට යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදා සේනාංක මෙහෙයුම් අන්දම් කොතරම් සාර්ථකද යන්න මේ වෙනට ලෝම දන්නා කරුණකි. ඒ ආකාරයෙන් සරත් ෆොන්සේකා මහත්මයා පිළිබඳව දීර්ඝ ලිපියක් සඳහන් කළා තියෙනවා. මම හිතන්නේ විවිධ කැපිලි කෙටිලි වලට මුහුණ දෙමින් හමුදාපති තනතුරට පත්වීම පවා අවිනිශ්චිතව තිබූ සමයක වසර 15කට අධික කාලයකට පෙර සිට ලුතිනල් ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්මයා සමග එකට සිටි එකම මාධ්‍යවේදියා ලෙස මෙම ලිපිය සඳහන් කරන ලිපිකරු විසින් සඳහන් කරලා තියෙනවා සරත් ෆොන්සේකා මහත්මයා අනිවාර්යයෙන්ම එම තනතුර සඳහා පත් විය යුතුයි කියලා. ඔහුට යුද හමුදාපති තනතුර හිමිවීම වැළක්වාලීමට යුද හමුදා අභ්‍යන්තරයේ බලවේග පමණක් නොව කෙටි දේශපාලන බලවේගද ක්‍රියාත්මක වූ බව සඳහන් කළ යුතුයි. කොටි දේශපාලන බලවේගද සඳහන් නම්. මොකද කොටි සංවිධානය දැනගෙන හිටියා සරත් ෆොන්සේකා මහත්මයා හමුදාපති තනතුරට පත් වුවොත් අනිවාර්යයෙන්ම ඔවුන්ට නියත වශයෙන්ම පරාජය හිමි වෙන බව. ඒ නිසා තමයි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ලුතිනල් ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්මයා ඝාතනය කිරීම සඳහා ගැබිනි මවක් හැටියට වෙස්වලාගෙන හමුදා මූලස්ථානයේදීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේ. එයින් දිවිගලවාගත්ත සරත් ෆොන්සේකා මහත්මයා ලැබූ දැඩි පණ්ඩරය තමයි මම හිතන්නේ ප්‍රභාකරන්ට අත් වූ ඉරණමට සහ මුලින්ම වකිය යුතුයි. ඉතින් සරත් ෆොන්සේකා මහත්මයා විතරක් නෙවෙයි මම හිතන්නේ මේ කොටි සංවිධානයේ ඝාතනය මේ මෙලෙස මිලේච්ඡ කොටි සංවිධානයේ ලෝකෙන් තුරන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශේෂයෙන්ම අපේ හමුදා සෙබළුන් දිවි පූජා කරලා කර මෙහෙයුම විශේෂයෙන්ම අපි අගය කර යුතුයි. අවසරත් මහත්මයා මොකද ඔබ ප්‍රකාශ කළ ආකාරයට දැන් මේ LTT සංවිධානයේ සහ මුලින්ම නැති වෙලා ඉවරයි. මම කැමති දැනගන්න සරත් මහත්මයා එතකොට මේ දැන් සිටිනා වූ මේ දෙමළ ජනතාවට කුමන ආකාරයේ විසඳුමක් දී යුත්තේ. ඒ මොකද මම ඊළඟ ප්‍රකාශ කරන්නේ මොවුන්ට සදාකාලික විසඳුමක් අවශ්‍යයි. එහෙම නොවුනොත් තවත් ප්‍රභාකරන් කෙනෙක් තවත් ප්‍රභාකරන්ලා කීප දෙනෙක් නැවතත් විහිමීමට ඉඩකඩ තිබෙනවා සරත්. මම හිතන්නේ මේක විශේෂයෙන් අපි ප්‍රකාශ කළ යුතුයි. අත් වශයෙන්ම
යුද්ධයෙන් නිම කරන ලද ත්‍රස්තවාදයට අවසානයේ දෙමළ ජනතාව සඳහා යම් විසඳුමක් සැපවීම සඳහා දැනට වර්තමාන රජයේ ස්වරූපාක්ෂික සමුළුව කැඳවලා තිබෙනවා. මේ සමුළුව තුලින් නොයෙකුත් අදහස් ඉදිරිපත් කරලා ඊළඟට දේශපාලන විසඳුමක් ලබා දීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මේ දේශපාලන විසඳුම බොහෝ විට නැගෙනහිර පළාතට ලබා දුන්නු ආකාරයේ දේශපාලන විසඳුමක් විය හැකියි. රජය අනිවාර්යයෙන්ම පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරලා උතුරු ප්‍රදේශයේ පළාත් සභා ඡන්දය ළඟදී පවත්වන්න ඉඩ තියෙනවා. මෙයට බොහෝ විට ආනන්ද සංගක්‍රි මහත්මයා හෝ එහෙම නැත්නම් නැවතත් වර්ධමාල් පෙරුමාල් මහත්මයා කැඳවන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් බොහෝ විට කරුණා අම්මා හෝ නම් පුජ්‍යලයේ උතුරු පළාතේ ප්‍රාදේශ සභා පළාත් සභාව පිටවල එහි මහමෙත් තනතුර සඳහා පත් කිරීමට තියෙනවා. නමුත් මෙය සැබෑ විසඳුමක් වේද කියන එක තීරණය කිරීමේ ශක්තිය තියෙන්නේ දෙමළ ජනතාවට. මොකද සාමූහිකව ගත්කල ලංකාවේ දෙමළ ජනතාවට විතරක් නෙවෙයි දකුණේ සිංහල ජනතාවට පවා විශාල ප්‍රශ්න තිබෙනවා එදිනදා ජීවිතේ. ඔවුන්ගේ දෛනික ජීවිතයේ බොහෝ දුක් කරදර කම්කටොළු මැද තමයි ජීවිත ගත කරමින් සිටින්නේ. ඔවුන්ගේ සියලුම ප්‍රශ්න වලට අද වෙනකලොත් කිසිම රජයක් විසින් සැලසුම් සහගතව සදාකාලික ප්‍රශ්න විසඳුමක් ලබා දීලා නැහැ. දිනෙන් දිනම ඔවුන්ගේ ජීවිත ශ්‍රී ලංකාව කියන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක විශාල ප්‍රශ්න වලට මැදිහත් වෙලා තමයි ඔවුන් ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම රැකියා ප්‍රශ්නය, සෞඛ්‍යමය ප්‍රශ්නය, අධ්‍යාපන ප්‍රශ්නය වැනි මෙවැනි ප්‍රශ්න වලට බොහෝසේ මුහුණ දෙමින් ඊටම දුක්බර ජීවිත ගත කරන ජනතාවක් තමයි ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු මුළු මහත් රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේ සමෝටම බලපාන ආකාරයේ විසඳුමක් තවමත් සැපයීමට කිසිම රජයකට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා මම හිතන්නේ දෙමළ ජනතාව විශේෂයෙන්ම දැනට ඔය LTT ග්‍රහණයෙන් මුදවාගත්තු දෙමළ ජනතාවට ප්‍රධාන වශයෙන්ම සැලකිය යුතු අවශ්‍ය පහසුකම් තිබෙනවා. අද වුන් ගස්යට ජීවත් වෙන ආකාරයක් දක්වන්න ලැබෙනවා. අද වුන් සරණාගත කඳවුරු තුල ජීවත් වෙන ආකාරයක් දක්වලා තියෙනවා. ප්‍රථමයෙන්ම ඔවුන්ගේ අන්න ඒ ජීවිත වලට తాවකාලික සැලසුම් සපයන අතරතුරම සදාකාලික විසඳුමක් හැටියට දේශපාලන විසඳුමක් ලබා දිය යුතුයි. නමුත් එය සිංහල ජනතාව දෙමළ ජනතාව කියලා වෙන්න කරපු මුළු රටේම ජනතාවට සාමූහිකව කාලය ගත කිරීමේ ජීවත් වීමේ අයිතිය ලබා දෙන විසඳුමක් විය යුතුයි. නැතිනම් නැවතත් ඔබ කිව්ව ආකාරයේ ප්‍රභාකරන්ලා කොටි සංවිධානය නැවතත් බිහි වෙමින් දෙමළ ජනතාවගේ විමුක්තිය විකුණමින් රට අගාධයට ගෙන යාමේ නොයෙකුත් සංවිධාන නැවතත් බිහි වීමට ඉඩ තියෙනවා. නමුත් හෙට දවසේ රජය ගෙන යන වැඩපිළිවෙල මොකක්ද කියලා අපිට විශේෂයෙන්ම ඉදිරිපත් කිරීමට තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා කියා සිටියා ත්‍රස්තවාදය නැති කර ආකාරයෙන්ම අනිකුත් ප්‍රශ්න විසඳීම සඳහා අපිට අයිතිය තියෙනවා. අපිට පුළුවන්. ඒ නිසා ඒ සඳහා විදේශීය බලවේගවල උපදෙස් අපිට අවශ්‍ය නැහැ. අපේ රටට අවශ්‍ය අපේ රටේ ප්‍රශ්නයට විසඳුම අපේ රටේ ජනවාරික අර්බුදයට විසඳුමක් අපි ලබා දෙනවා. ඒක අපේ රටේම නිපවුමක් වෙනවා. අපේ රටේම නිෂ්පාදනයක් හැටියට අපි ලබා දීමට කැමැති. ඒ සඳහා විදේශීය බලවේගවල අවශ්‍ය උපදෙස් අවශ්‍ය නැහැ කියන බව සඳහන් කළා. මෙසේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නට ඇත්තේ බොහෝ විට සර්වපාක්ෂික සමුළුවේ තීරණය අනුව ළඟදීම දේශපාලන විසඳුමක් ලබා දීමට නියමිතව තිබෙනවා. දෙමළ ජනතාවට විශේෂයෙන්ම ඉන්දිය රජය කියා සිටිනවා මේ දේශපාලන විසඳුම ඉක්මනින්ම පුළුවන් තරම් ඉක්මනින්ම ලබා දෙන්න කියලා. ඒ පොරොන්දු මත තමයි ඉන්දියාව නිහඬව සිටියේ මෙවැනි කොටි සංවිධානයේ මර්ධනය කිරීම යුද්ධයට උදව්පකාර කරේ. ඉතින් ඉන්දිය අගමැතිතුමා මම හිතන්නේ ළඟදීම ශ්‍රී ලංකා සංචාරයක් නියමිතව තිබෙනවා. මේ ප්‍රශ්න දිහා බැලීමේදී ළඟදීම දේශපාලන විසඳුමක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ජීවත් වෙන දෙමළ ජනතාවට ලබා දීමට තියෙනවා. නමුත් ඒ විසඳුම සදාකාලික විසඳුමක් වේද කියන එක තීරණය කරන්නේ කාලය විසින්.